සුබ දවසක් ඔයාලා හැමෝටම. නම් ගොඩ දවසක ඉඳන් පැල ලොකු ඕඩර් එකක් දීලා මුදල් වෙන් කළා තිබුණා අක්ක කෙනෙක්ගේ පැකේජ් පැල ටික අද තමා කුරිය කරන්න යන්නේ. ඉතින් හැම වර්ගයකින්ම මම ලාසන්න පැල තමා ඕඩර් කළේ. මේ තියෙන ලස්සන බ්ලැක් ග්ලව්. ඉතින් මාස දෙකකට කලින් පෙන්නපු පැලවලට වඩා අද පැල සෑහෙන්න වර්ධනයක් වෙලා තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ බ්ලැක් ග්ලව් මේ ප්ලාන්ට් එකක්. ඉතින් ඇත්තටම මල් ආසන්නතම පැලත් එක්කම මල් ආසන්නතම පැල. ඉතින් ළඟදිම ඇත්තටම මල් එන ප්ලාන්ට්ස් තමයි තියෙන්නේ කලවමට. මේ තියෙන්නේ මේ තියෙන පීරුණු ප්ලාන්ට්ස් ඒ වගේ සමහර වගේ පොහොට්ටුත් තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඇබ්සලූට් ග්‍රීන් එක මල් දෙකක් පොහොට්ටු එක තියෙන ප්ලාන්ට් තියෙනවා. හැම එකකම මල් තියෙනවා. හොඳ නිරෝගී මූල පද්ධතියක් තියෙනවා හැම එකකම. ඇබ්සලූට් වලට පේනවා ඇති. හොඳ නිරෝගී ප්ලාන්ට් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙනුත් මල් එක ප්ලාන්ට් පහක් තියෙනවා. ඊළඟට තියෙන්නේ බ්ලැක් කාඩිනල් ටික. බ්ලැක් කාඩිනල්ත් මල් ආසන්න පැල පහක් තියෙනවා. ඊළඟට තියෙන්නේ අපේ සිසෝ ප්ලාන්ට් ටික. ඒ ප්ලාන්ට් එකත් ඒ වගේ තමයි. හොඳ නිරෝගී මූල පද්ධතියක් එක්ක ලස්සනට හැදුණු ලොකු පොඩි කලවමට. ලොකු පොඩි කියනකොට චූටිම පැල නෙමෙයි. කලවමට පැල පහක්. ඊළඟට තියෙන්නේ ලිලි. තියෙන්නේ වට්නම ලිලි. එයාගෙත් ඒ වගේ ප්ලාන්ට් පහක් ගත්තා. ඊළඟ කරන චූටි පඳුරක් වගේ. ඊට පස්සේ රෙඩ් ෆ්ලෑෂ් එක සීඩ් එක. වට්නම සීඩ් එකක්. හරිම ලස්සනයි. ඉක්මනට පැලවෝ කරන. ඒ වගේම මේ වයලට් ලව් පොහොට්ටුවක් එක්ක තියෙනවා. මේක රෙඩ් ෆ්ලෑෂ් එක. එහෙම එකම හොඳට මුල් තියෙනවා. ඊළඟට තියෙන රේන්බෝ ප්ලාන්ට් ටික. රේන්බෝ ප්ලාන්ට් ටිකත් හොඳටම නිරෝගීව තියෙනවා. ඉතින් මම හිතනවා අක්කා ඉතින් ඔයාට සතුටු හිතේ පැල ටික දැකපුවාම මලක් එක්ක තමයි රේන්බෝ ප්ලාන්ට් එක තිබ්බේ. ඉතින් ඒක මල කුමාරි කුණු වෙලා තියෙනවා. වැස්සට වෙන්නේ නැති. මේක වයිට් චැම්පියන් පැල පහක්. ඊළඟට මේ තියෙන පින්බර්ඩ් වල මල් ආසන්න පැල ටිකක් තමයි දැම්මේ. දැන් ඒ වගේ මලුත් ඇවිල්ලා. ඉතින් මේ පැල මාරු කරේ නැහැ. මේ විදිහට මේ අක්කට පැල ටික යවන්න මං ගැලෙව්වා. ඒකෙත් මලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි යකගේ පැල ටික වෙන් වුණේ අද. ඔන්න දැන් මේ ටික වෙන වෙනම වර්ග ටික පැක් කරගත්තා. මේ විදිහට ඔය තියෙන සිසෝ ටික. ඊළඟට අපේ පින්බර්ඩ් ටික තියෙනවා මෙතන. ඊට පස්සේ බ්ලැක් ග්ලව් බ්ලැක් කාඩිනල් ටික අපි එක සෙට් එකකට දැම්මා. ඊළඟට තියෙන්නේ ඇබ්සලූට් ග්‍රීන් ටික මල් සමග ප්ලාන්ට් පහ වෙනම. මෙතන තියෙනවා රේන්බෝ ප්ලාන්ට් ටික වෙනම. එතකොට මෙතන තියෙන්නේ සීඩ් එකත්. එතකොට ලිලි ටික ලිලි ප්ලාන්ට් ටික. මෙතනත් තියෙනවා වයලට් ලව්. ඊළඟට මේ තියෙන වයිට් චැම්පියන් ටික. ඉතින් ඔන්න ඒ ටික පාර්සල් කරලා ඉවරයි. දැන් බොක්ස් එකකට දාන්න තියෙන්නේ. මේ තියෙන දැන් තව පොඩි පැල පැකේජ් එකක්. චූටි පැල සාමාන්‍ය ස්මෝල් මීඩියම් ලාර්ජ් වගේ යන සයිසස් වලින් තමයි මෙන්න මේ පැල ටික තියෙන්නේ. චූටිම පැලේ ඉඳන් ලොකු පැලේ දක්වා තියෙන පැල. ඉතින් එයාට ඒ ගැන දැනුවත් කළා තමයි පැල ටික යවන්නේ. ඉතින් අපිට හොඳටම වහිනවා. මෙලියටවත් යන්න බෑ මේ වෙලාවේ පැල ටික පැක්
ගලවන්නවත් එළියට යන්න බෑ. ඒ තරම් වහිනවා. නමුත් කොහොම හරි ටික කරගත්තා. ඉතින් මට ඕඩර් දීපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ ළඟ තිබුණටත් වඩා හොඳට ඔයාලගේ පැල ටික ගොඩාක් හොඳට නිරෝගීව හැදෙන්න, ඉක්මනට පැලෙන්න. ඒ වගේම ඔයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒ හැමදේම හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. මට ඕඩර් එකක් දීලා ගේ ව්‍යාපාරයට අත්ලක් වුණාට. ඉතින් එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම් හැමෝම.